යාළුවොත් එක්ක කපල් එක්කට යන්න මතක හිටින ප්ලේස් එකක් කියන්න අද අපි ඇවිල්ලා ඉන්නේ සියටල් නකල්ස් රංගල. මේ තියෙන අපි හිටපු කබාන එක. මේ කබාන එකේ දෙන්නෙක්ට සැප පහසුවට ඉන්න පුළුවන්. ඒ වගේම අපිට වතුර බොන්න තියෙන බුරුලේත්තුවකින්. මෙයාලගේ වොෂ්රූම් තියෙන අවුට්ඩෝර්. කැම්පින් කරන අසලොන්ට මෙයාලගේ කැම්පින් ටෙන්ට් එක ගන්නත් පුළුවන්. කොහොමද මේ view එක? අපි හොඳටම බඩගින්න හිටපු නිසා ලන්ච් එකෙන්ම ස්ටාර්ට් කරා. ඉතින් මේ හොටෙල් එකේ තියෙන සීතල නකල්ස් කඳු පන්දේ වටවුණු ප්ලේස් එක නිසා ලස්සන view එකක් ඇස් දෙකෙන් බලාගෙනම අපිට ලන්ච් එක ගන්න පුළුවන්. මේ ප්ලේස් එක තනිකරම හදලා තියෙන අපිට පරිසරයත් එක්ක ආදරෙන් බැඳෙන්න. හවසට අපිට යාළගෙම වගාවෙන් අරගෙන හදපු කාඩමන් ටී එකකුත් දුන්නා. සීතල මීදුමෙන් වැහුණු මේ වගේ ප්ලේස් එකේ ඉඳන් තේ එකක් බොද්දි අපිව වෙනම ලෝකෙට අරන් යනවා. ඔයාලා කවදාරි කළුවර විතරක්ම දැකලා තියෙනවද? වටපිටාවේ සද්ද නැතුව සත්තුන්ගේ සද්ද විතරක්ම තියෙන මේ වගේ තැනක අපි රැයක් ගත කරේ පළවෙනි පාර. කැමති අයට ගිනිමැලයක් ගහලා සින්දු කියලා හොඳ විනෝදයක් ගන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි බාබකියු දාන්න කැමති අයට වෙනම යාලට කියලා බාබකියු අරේන්ජ් කරගන්නත් පුළුවන්. වැස්ස කියලා කිසිම ප්‍රශ්නයක් නෑ. යාලා බාබකියු දාන වෙනම ප්ලේස් එකක් හදලා තියෙනවා. දින එකට අපි ගත්තේ රයිස් එකයි පැස්ටා එකයි. මේ තියෙන දෙවනි දවසේ උදේම කොළ කැඳෙකින් අපි දවස පටන් ගත්තා. මේ කොළ කැඳේක උක්කුවට වෙනස්ම රසකින් තිබුණා. අපි වෙනසකටත් එක්ක බ්‍රෙක්ෆාස්ට් එක රූම් එකටම ගෙන්න ගත්තා. කපල් එක්කට ගියොත් මේ වගේ බ්‍රෙක්ෆාස්ට් එක රූම් එකටම ගෙන්නගෙන නිදහසේ රස විඳින්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි ඔයාලා කාලා තියෙනත් රොටි සෑන්ඩ්විච්. මේ තියෙන්නේ යාලා අපිට දුන්න රොටි සෑන්ඩ්විච්. ඔයාලත් නකල්ස් ගිහින් නවතින තැනක් හොයනවා නම් මේ ප්ලේස් එක සේව් කරලා තියාගන්න. මේ වගේ වීඩියෝස් බලාගන්න එලිගෙන් ඩයරිස් ෆලෝ කරලා තියාගන්න.